හරවන්න පටන් ගන්න. පොඩ middle to left මැද වම කෝ කෙල්ල මේ මැද වමේ කණ්ණාඩිය මැද වමේ කණ්ණාඩිය ඊට කෙලින් කරන්න පටන් ගන්න. අන්න ඈත කාර් එකක් යනවා. ඔක්කොම කෙලින් කරන්න එපා. මම ඇරෙන්න දෙන්න වාහනේට. පොඩ කෙලින් කරන්න. ඔහොම ඉන්න. නන්දාමාලිනීගේ සින්දුවක් දෙකක් කරුවා නම් ඕක තාලෙට එලවන්න තේරෙනවා. යා. වැඩි කරන්න. නන්දාමාලිනීගේ සින්දුවක් දෙකක් සර්ච් කරලා බලුවා නම් මේක මුස්ලිම් ලේඩි කෙනෙක් නන්දාමාලිනීගේ සින්දු සර්ච් කරලා බලුවා. පාරේ යන ගමන් එකපාරට රැප් කරන්න බෑනේ. අර රැප් කරපුවාම මේක සමහර දැන් ආයෙත් ඒක හරියනවා එනකොට පරණ ආයෙත් ඕක හරියන්නේ නැහැ. ඒක ලස්සනට තාලෙට යන්න ඕනේ එකම තාලෙට. බ්‍රේක් එකේ නිකන් තියන්න මොකද්ද ලං වෙන්නේ? වංගුවක් ලං වෙන්න කලින් චුට්ට අඩු කරන්න ඕනේ. උඩින් දෙපැත්තෙන් අල්ල ගන්න හරියට. මෙන්න බෙන්ඩ් එකක් ලං වුණා. පොඩි පටු බෙන්ඩ් එකක්. ඒ හින්දා වේගෙ ටික අඩු කරලා හොඳට හරවන්න බෑ නේද හොඳට හරවන්න. දැන් වාහනේ කෙලින් වීගෙන එනවා. එතකොට මොකද කරන්නේ? හොඳට කෙලින් කරන්න. හරවපු ටික අනිත් පැත්තට ඔක්කොම කැපෙන්න ඕනේ. දෙපැත්තෙන් අල්ලගන්න කෙලින් යනවාද බලන්න. අනිත් පැටල් එකෙන් තියලා බින්දු දෙකක් වැඩි කරන්න ඉස්සෙල්ලා. ගොඩක් වැඩි කරන්න එපා. යා. ඔන්නේ යන්නේ රූම් ගාලා. වමේ අතුරු පාරවල් තියෙනවා. ඉදිරිය බලන්න. ඉදිරියෙන් අපි ආයේ ලෙෆ්ට් එකට හැරෙනවා. සිග්නල් එක ලෙෆ්ට් එකට දාන්න. ලෙෆ්ට් උඩට. බ්‍රේක් එක උඩින් නිකන් තියන්න. මේ ඉස්සරහා බිම තියෙනවා හැඩයක්, හැරෙන හැඩයක්. කණ්ණාඩියයි ඉදිරියයි. අත පහළටම ගන්න නැහැ ඔච්චර. උඩින් අල්ලගෙන. ටික හරවලා බලන්න. අරවන්න හොඳට. කණ්ණාඩිය දෙකයි ඉදිරියයි. කණ්ණාඩි දෙකයි ඉදිරිය ඈතයි බලලා කෙලින් කරන්න. කකුල හොල්ලන්න එපා මං කියනකම්. කෙලින් යනවාද බලන්න වාහනේ. ෂුවර් එකටම කෙලින් යනවාද බලන්න. එහෙනම් මොකද කරන්නේ? ස්පීඩ් කරන්න පටන් ගන්නවා කොච්චරක්ද? බින්දු දෙකක් වගේ නිකන් උම්ලට් වල ප්‍රමාණයක් දානවා වගේ බින්දුවක් ඉස්සෙල්ලා දාගන්න. ඊට පස්සේ ඔන්න නැවත ලං වෙනවා. මොකටද? අතන බීම මොකද්ද තියෙන්නේ? බම්ප් එකක්. එතන පොඩ්ඩක් ඒකට එතෙන්ට යන්න කලින් මොකද කරන්නේ? බ්‍රේක් එක උඩින් තියන්න. දැන් බ්‍රේක් එක උඩින් තියන්න. බින්දුව අඩු කරන්න. බම්ප් එක ගාවට කිට්ටු වෙනකොට චුට්ට අඩු වෙනවා. දැන් ඔතනින් හරවන්න ඕනේ ලෙෆ්ට් එකට. දාගන්න ලෙෆ්ට් සිග්නල්. කකුල බින්දුව. ලෙෆ්ට් එකට සිග්නල් දාලා මේ තියෙනවා ස්ටොප් ලයින් එක. වම් පැත්තට පොඩ්ඩක් කර්ව් කරලා වම දකුණ දෙපැත්ත මැද කණ්ණාඩියත් එක්ක බලන්න. මැද වම දකුණ. තුම්පලම බලලා හරවන්න 75ක් 75 හැරෙනකොට අද සයිඩ් එකට හරවපු ටික ඔක්කොම හරවන්න. තව එක රවුමක් තියෙනවා. කකුල හොල්ලන්න එපා. බ්‍රේක් එක උඩින් තියාගන්න. වාහනේ දෙපැත්ත බලන්න හරියට ලයින් එක හරිද? වාහනේ කෙලින් තියද? කෙලින් යනවාද? ඒ ටික ඔක්කොම බලලා දැන් ස්පීඩ් එක මං කියපු විදිහට චුට්ටක් දෙන්න. බින්දු දෙකක්. අතුරු පාරක් තියෙනවා මෙතන. මේ පැත්ත හැරිලා බලන්න, ඉදිරිය බලන්න, මේ පැත්ත බලන්න, ඉදිරිය බලන්න. යා. වැඩි කරලා ගන්න.